Hi guys, කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ මේ දවස්වල හැමෝම පිස්සුවෙන් වගේ හොයන Ghibli style photos හදන විදිය සහ ඒ photos වලින් short videos හදන විදිය තමයි අද මම කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකකින් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මේකට අපි පොඩි AI tool එකක් use කරනවා. මුලින්ම Google එකට යන්න. Google එකට ගිහින් ඔයා search කරගන්න ඕනි grok.com කියලා. ඊට පස්සේ ඔයා search කරගන්න. ඊට පස්සේ ආව මෙන්න මේ විදියට grok.com එකට log වෙනවා. ඔයා මුලින්ම මෙතන ඔයා ගාව තියෙන Google account එකක් දීලා මේකට log වෙන්න. දැන් මම මෙන්න මෙතන click කරගෙන මට generate කරගන්න ඕනේ photo එක select කරගන්නවා. ඊට පස්සේ මේ විදියට අපේ ෆොටෝ එක අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මම මෙන්න මෙතනින් ටයිප් කරගන්න ඕනේ Ghibli art කියලා. ඊට පස්සේ මම මෙන්න මේක send කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට ටික වෙලාවක් generate වෙලා ඔයාට Ghibli style photos දෙකක් එනවා. ඔයාට මෙතනින් කැමති ෆොටෝ එකක් උඩ සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකට හරි ඔයාගේ PC එකට හරි ඩවුන්ලෝඩ් වෙනවා. හරි එහෙනම් අපි දැන් ෆොටෝ එක ජෙනරේට් කරගෙන ඉවරයි. අපි එහෙනම් බලමු මේ ෆොටෝ එක යූස් කරලා ෂෝට් වීඩියෝස් හදාගන්නේ කොහොමද කියලා. මේකට ඔයා Google එකකින් සර්ච් කරගන්න ඕනේ Hailuo AI කියලා. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මේ සයිට් එකෙන් අපිට දවස ගානේ coins හම්බ වෙනවා. දවසකට coins 100 ගානේ හම්බ වෙනවා. coins 100කින් අපිට පුළුවන් වීඩියෝස් 3ක් විතර හදා ගන්න පුළුවන්. හරි එහෙනම් ඔයාට මෙන්න මෙතන පේනවා ඇති image upload කරන තැනක් තියෙනවා. ඔයා මෙන්න මෙතන click කරලා ඔයා ගාව තියෙන photo එක upload කරගන්න. ඊට පස්සේ මේ විදිහට photo එක upload වෙනවා. ඊට පස්සේ ඔයා මෙතනින් කැමති prompt එකක් type කරගන්න. මම say hi කියලා දානවා. ඊට පස්සේ මම මෙන්න මෙතන touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන පේන්නනවා අපේ වීඩියෝ එක generate වෙනවා. සාමාන්‍යයෙන් ටිකක් වෙලා යනවා. විනාඩි 2ක් 3ක් විතර. ඔයාලට මේ වීඩියෝ එක generate වෙනකන් ඕනනම් මේකෙන් back වෙලා ඉන්නත් පුළුවන්. ඔයා මේකෙන් back වුණත් වීඩියෝ එක generate වෙනවා. ඔයාට අපි හදාගත්තා වගේ Ghibli style photos ChatGPT එක use කරලා හදාගන්න පුළුවන්. හැබැයි ChatGPT එකේ limit එකක් තියෙනවා. ඊට වඩා ඔයාට හොඳයි grok.com එකකින් හදාගන්න එක. අපි දැන් බලමු මේ වීඩියෝ කොහොමද කියලා. ඔයාට පේනවා ඇති අපි prompt එකේ දීපු විදිහටම වීඩියෝ එක හැදිලා තියෙනවා. ඔයාට මේ විදිහට ඕනම ෆොටෝ එකක් මේකට දාලා short videos හදාගන්න පුළුවන්. ඔයා දාන prompt එක අනුව වීඩියෝ එක වෙනස් වෙනවා. ඒ වගේම ඒ වීඩියෝස් ඔයාට download කරගන්නත් පුළුවන්. හරියනම් මං හිතනවා අද මං ගෙනාපු වීඩියෝ එකට වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා කියලා හිතෙනවා නම් වීඩියෝ එක like එකක් දාලා ඔයාගේ යාළුවන්ට share කරන්න. අනිවාර්යෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.